මේ මාගෙන් දරුවෙක් අහපු ප්‍රශ්නයක්. මගේ පියා මම සීනෙන් දැක්කා. පියාගේ අවමගුල සිද්ධ වෙන ආකාරය. මම ගොඩක් දුකින් මේ වෙලාවේ හිටියේ. මම ඇඬුවා. නමුත් මගේ පියා තවම ජීවතුන් අතර ඉන්නවා. ඇයි මම මේ වගේ හීනයක් දැක්කේ? තෙරුවන් සරණයි දරුවනේ. තමන්ගේ යටිසිතේ තියෙන වෙන කෙනෙකුගේ හිතේ තියෙන දේවල් බද්ධ වීමක් වශයෙන් ඒ දේවල් තමයි අපි හීනෙන් දකින්නේ. බොහෝ විට හීනෙන් දකින්නේ අපේ ජීවිතයේ තියෙන යම්කිසි සිදුවීම් ඒ වගේ දේවල් ඒ කියන්නේ යටිසිතට තදින් කාවදන දේවල්. ඉතින් මේ වගේ දේවල් හීනෙන් දැක්කට පස්සේ ඒ දරුවන් ගොඩක් දුක් වෙනවා. තමාගේ දෙමාපියන් සහෝදර සහෝදරයන් තමා ආදරය කරන අය සිහින මගින් මරණයටපත් වෙලා ඒ අයගේ අවමගුල් වලට තමා සහභාගී වෙනවා හීනෙන් දකිනවා කියන්නේ දරුවනේ ඇත්තටම ඒ අය ඉදිරියට මරණයටපත් වෙනවා කියන දේම නෙවෙයි. ගොඩක් දරුවන් මෙවැනි සිහිනයක් දැක්කම ගොඩක් කලබල වෙනවා. බොහෝ සෙයින් දුකටපත් වෙනවා. විදේශ රටක ජීවත් වෙන කෙනෙක් නම් ගොඩක් කලබල වෙලා නිවසට පැමිණෙන්න පවා හිතනවා. ඇත්තටම දරුවනේ මෙවැනි සිහිනයක් දකිනවා කියන්නේ ඒකේ තේරුම ඒ අදාළ කෙනා ඔය දරුවන්ව නිතරම මතක් කරනවා කියන එක. ඒ කියන්නේ ඒ කෙනාට ඔය දරුවන්ව නිතරම මතක් වෙනවා. ඒ නිසා තමයි ඒක හීනයක් මාර්ගයෙන් ඔය විදියට ඔය දරුවන්ට පෙනීමට සලස්වන්නේ. මම මුලදී කිව්වා වගේ සිහින වලට තමන්ගේ ආදරණීයන්ගේ සිතුවිලිත් බලපානවා කියලා. ඒ තැනත්තා සිතන පතන විදියත් අපේ හීන වලට බලපානවා. එහෙම හීනයක් දුටුවම ඔය දරුවා මුලින්ම කලබල වෙන්න එපා. හීනෙන් පේන දේවල් නෙමෙයි ඇත්ත ජීවිතේට සිද්ධ වෙන්නේ. ඊට වඩා වෙනස් අරුතක් තියෙනවා ඒවයි. ඒ අදාළ කෙනා ගොඩ දවසකින් දැකලා කතා බහ කරලා නැත්නම් ඒ කෙනාට කතා කරන්න. සුවදොක් විමසන්න. අනිවාර්යෙන් ඒ කෙනා කියාවි ඒ කෙනා ඔය දරුවන්ව මතක් වෙනවා කියලා. ඒ කෙනා නිතරම ඒ කෙනාට නිතරම ඔය දරුවන්ව මතක් වෙනවා කියලා. ඒ වගේම රතන සූත්‍රය කර නියමිත සූත්‍රයට සවන් දී නිදා ගැනීම මගින් ඔය දරුවන්ට නපුරු සිහින පෙනීම අඩු කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ ඔය දරුවන් මේ වගේ දැක හීන ගැනත් පහලින් අදහස් දක්වන්න.